හරි. අයිබෝන් ළමයි. මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ 2025 A level අයට. ඒ කියන්නේ මේ තව දවස් 10කින් විතර එක්සෑම් එක ලියන කට්ටියට අනුමාන රචනා ප්‍රශ්න. හරි. වැඩි වෙලා ගන්න නැතුව කතා කරන් යන් ඉක්මනට. මොකද දන්නවද මේ කට්ටියට මේ වෙලාවේ ගොඩක් වැදගත් කාලය කියන එක. හරි. ඉක්මනට කතා කරමු. මම මේ සංසන්දනයක් විදිහට මේ ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ එහෙම මේ කලින් අවුරුදු වල අහපු ටික ඊට පස්සේ මේ අවුරුද්දේ අහන්න වැඩි ඉඩක් තියෙන 100%ක් මේ ඉදි කියලා සුවරනේ. නමුත් වැඩි සම්භාවිතාවක් තියෙනවා මේ අනුමාන එන්න. ගිය අවුරුද්දත් එක විශ්ලේෂණය කරලා මම මේ ටික ඔක්කොම හදලා තියෙන්නේ. දැන් ඔයාලට මම මේකේ බෝඩ් එකේ දාන්නම්. ඔයාලා සටහන් කරගන්න. නෝට් කරගන්න. හරි. දෙවෙනි පාඩමේ කියන්නේ ජීවයේ සෛලීය හා රසායනික පදනමේ 2019 අහලා තියෙන්නේ එන්සයිම් සම්බන්ධව. 2020 සෝයි ශ්වසනය. 2021 DNA හා නියුක්ලියෝටයිඩ් කියන්නේ වොට්සන් හා ක්‍රික් ආකෘතියයි නියුක්ලියෝටයිඩ් සම්බන්ධව අහලා තියෙන්නේ. 2022 හැවුවා උණනය. එක කියන්නේ වර්ණ දේහ සංඛ්‍යාව අඩු වෙන උණන විභජන උණන එකනේ. අන්න 2023 හැවුවා ප්‍රභා සංශ්ලේෂණය. 2024 හැවුවා ප්ලාස්ම පටලය. මේක යටතේ 2024 හැබැයි පළවෙනි ප්‍රශ්නේ හැවෙ මොකද්ද? පළවෙනි කොටස හැවෙ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේ මොකද්ද? පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේ ප්‍රතිලේඛන පියවර. ඒ හින්දා දෙවෙනි කොටස විතර තමයි මේක හැවුවේ. ඒ නිසා හරි. දැන් 2025. හරි. 2025 මුලින්ම අපි පාඩම මුලින් යන් මුලින්ම කතා කරන්න තියෙන ජලය. ඊටම වැදගත්. ජලයේ ජීවේ පවත්වා ගන්න වැදගත් වෙන ගුණ හතරක් තියෙනවා. මොනවද ගුණ හතර? සංශක්ති හැසිරීමයි, උෂ්ණත්වයේ මධ්‍යස්ථ කිරීමේ හැකියාවයි, හිමායන දිසිදුන ප්‍රසාරණයයි, ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය. අන්න ඔය කාරණා හතර ජලය යටතේ ගොඩක් වැදගත්. ඊට පස්සේ ජලාණුවේ පොඩ්ඩක් ව්‍යුහය සම්බන්ධත් අහන්න ඉඩක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ මේ ජලය තමයි අපිට හම්බ වෙන මුලින්ම අකාබනික සංයෝගය. ඊළඟ කාබනික සංයෝග. අපිට හම්බ වෙන කාබනික සංයෝග දෙවෙනි පාඩමේ ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්න තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ. තව තියෙනවා නියුක්ලියික් අම්ල. හැබැයි නියුක්ලියික් අම්ල සම්බන්ධව කලින් අවුරුදු වල අහලා තියෙන ඉඳලා ඒක මෙතෙන්ට දාන්නේ නැහැ. මේ ටික තමයි කාබනික සංයෝග යටතේ කාබෝහයිඩ්‍රේට් ආකාර තුනක් තියෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. ඒ පොලිසැකරයිඩ් වගුවක් තියෙනවා. ඒවයි කෘත්‍ය පොලිසැකරයිඩ් ටික අන්න ওই ටික සංචිත පොලිසැකරයිඩ් අන් ඒ ටික එහෙම හොඳට බලා ගන්න. ඊට පස්සේ ප්‍රෝටීන් වල වලද්දී ප්‍රෝටීන් ව්‍යුහ මට්ටම් හතරක් තියෙනවානේ. පළවෙනි මට්ටම් ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික, චතුර්ථ කියලා. අන්න ඔය හතර බලා ගන්න. ඊට පස්සේ ප්‍රෝටීන් වල කෘත්‍ය වැදගත්. අර කෘත්‍ය මොකක්ද තියෙන අන්න ඕක එක්සෑම් එක ලියද්දී හැවුවොත් වගුවක් විතර ලියන්න එපා. රචනා ප්‍රශ්න විදිහට වෙනම ලියන්න ඡේද විදියට ඒ ටික. ලිපිඩ. ලිපිඩ සම්බන්ධව වැඩි ඉඩක් තියෙනවා. ලිපිඩ අණු ලිපිඩ කියන්නේ මොනවාද? ඊට පස්සේ අසන්තෘප්ත සංතෘප්ත මේද සම්බන්ධව. හරි. ඊට පස්සේ RNA සම්බන්ධව අහන්න වැඩි ඉඩක් තියෙනවා. RNA ඔන්න RNA වර්ග තුනක් තියෙනවානේ. අන්න ඔය තුන සම්බන්ධ RNA අණු ව්‍යුහ සම්බන්ධවයි. ඒ මොනවද? mRNA, tRNA, rRNA ඔය ටික සම්බන්ධව අහන්න ඉඩක් තියෙනවා. ඊට පස්සේ අහන්න තියෙනවා ඉඩක් ප්‍රාග්න්‍යෂ්ටික හා සෝනියෂ්ටික සෛල සංසන්දනය. හරි. ඊට පස්සේ අහන්න වැඩි ඉඩක් තියෙනවා SEM හා TEM. ඒ කියන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයයි. අන්න ඔක වැදගත් වෙනවා. ඊට අමතරව අහන්න වැඩි ඉඩක් තියෙනවා මොනවාද? අණු උණනය. වැදගත්ම ඉඩක් තියෙන අණු උණනය අර්බුද ඒ සම්බන්ධ වෙන්නේ අර්බුද gadu පිළිකා. අණු උණන විභජන හේතුවෙන් තමයි අර්බුදයි gadu පිළිකා ඇති වෙන්නේ. අන්න ඒ නිසා
හරිද? ඊළඟ අහන්න ඉඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් රචනා ප්‍රශ්නයක් අහන්න සෛලින්ද්‍රිකා ගැන අර ලොකුවට පිටිසරණක් වගේ පොඩ්ඩක් එන්න පුළුවන් සමහර ඒවා ගැන. ඒත් ලොකුවට ටිකක් කරුණු තියෙන්නේ මොකද්ද? සෛල බිත්තිය සම්බන්ධව. මේ අවුරුද්දේ රචනා ප්‍රශ්නයක් එන්න වැඩි ඉඩක් තියෙන මෙන්න මේ ටිකෙන්. අනිත් ටිකත් බලන්න නැතුව යන්න බෑ. බලන්න මේ ටිකට ප්‍රමුඛ ස්ථානෙ දෙන්න. ඊට පස්සේ මේ ටිකිනුත් ප්‍රධාන වශයෙන්ම ජලය, කාබනික සංයෝග ටික, මේ ප්‍රාග්න්‍යස්තික සෝනියස්තික සෛල සංසන්දනය, අනුරණීය අර්බුද ගඩු පිළිකා, සෛල බිත්තිය, අන්න ඔය ටිකට ප්‍රධාන තැනක් දෙන්න. ඔන්න ඔය ටික තමයි දෙවෙනි පාඩමේ තියෙන්නේ. හරි, ඊළඟ තුන්වෙනි පාඩමට යන්න කලින් ඔය ටික ඔයාලා නෝට් කරගන්න. විනාඩි 2ක් විතර දෙන්න. හරි. හරි ළමයි මේ සෛල බිත්තිය ලියාගත්තනේ මෙතන. ඊට පස්සේ මෙතන ලියාගන්න නිර්වායු ශ්වසනය කියලා. මොකද දන්නවද? මේ නිර්වායු ශ්වසනය කියන මාතෘකාවත් ඉතාම වැදගත් දෙවෙනි පාඩමෙන් එන්න ඉතාම වැදගත් හැකියාවක් තියෙන අනිවාර්ය කිව්වට අනිවාර්යම වගේ රචනා ප්‍රශ්නයක් ඉතාම වැදගත්. එහෙනම් ඒකත් ලියාගන්න. ඒක මෙතනින් දෙන්නේ. හරි, ඔක දාගන්න. හරි. හරි, තුන්වෙනි පාඩමේ හරි ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මේ තුන්වෙනි පාඩමේ පේනවනේ 2019 ටික. 2019 ස්වභාවික වර්ණවාදයනේ. අන්න ඒක මාපහු 2024 යහලා. ඒ නිසා දෙවෙනි පාඩමෙත් වැදගත් මේක 2019 20 ගහපේවා නැවත ආපහු 2025 යන්න වැඩි ඉඩක් තියෙනවා. ඒ නිසා කොහොමත් එක්සෑම් එකට යන්න කලින් පාස් පේපර්ස් ටික ඔක්කොම කරලා නියන්නේ, අලුත් සිලබස් එක යටතේ රචනා ප්‍රශ්න ටික ලියලා නියන්නේ. අන්න ඒ නිසා ඒ ටික කොහොමත් ප්‍රැක්ටිස් වෙනවා. ඒ හින්දා වැඩි අවුලක් නැහැ. 2019 මෙහාලා තියෙන ස්වභාවික වර්ණවාදය 2020 දිලීර සම්බන්ධව ඇස්කොමයිකෝටා ප්‍රජනනය. ඊට පස්සේ 2021 දීපද නාමකරණය. 2022 බැක්ටීරියා හා ආගිය අධිරාජධානිය අතර සංසන්දනය. 2023 ඒක බීජපත්‍රී හා දෙබීජපත්‍රී සංසන්දනය. 2024 අය නැවත අහලා ස්වභාවික වර්ණවාදය. කියන්නේ නමින් ඩාවින් වොල්ස් වාදය. හරි. 2025 මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙන අර ජෛව දත්ත පරිණාම කියලා තියෙන්නේ. අන්න ඒ කොටස. ජෛව විවිධත්වයේ පරිණාමය. ඊට අපි කරුණු හතරක් යටතේ ඉගෙන ගන්න. අන්න ඕක ඇහුවොත් ජෛව විවිධත්වයේ පරිණාමය විස්තර කරන්න කියලා හරි. එතකොට අපි කරුණු හතර ලියන්න ඕන. පළවෙනි එක මොකද්ද? ජෛව රසායනික පරිණාමවාදය. ඊට පස්සේ දෙවෙනි එක ප්‍රාක් ශෛලයේ බිහිවීම. ඊට පස්සේ තුන්වෙනි එක ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සම්භවය. හතරවෙනි එක ප්‍රථම ශූන්‍යෂ්ටිකයන් බිහිවීම. හරිනේ? හරි. ඊට පස්සේ ජෛව දත්ත පරිණාම ඉවර කරාම ওই ටික තමයි අහන්න ජෛව දත්ත පරිණාම සම්බන්ධව. ඊට පස්සේ වර්ගීකරණය යටතේ දීපද නාමකරණය අහන්න තියෙන්නේ. නිසා වැඩි chance එකක් නැහැ වර්ගීකරණය යටතේ අහන්න. හරි. ඊට පස්සේ බැක්ටීරියා අධිරාජධානිය ගැන. ඒතකොට ලියන්න ඕන බැක්ටීරියා අධිරාජධානියේ ලාක්ෂණික ලක්ෂණ අන්න ඒවා අහන්න වැඩි ඉඩක් තියෙනවා. ඊට පස්සේ දිලීර අධිරාජධානිය ගැන ඒවටත් ප්‍රධාන වශයෙන් ඇස්කොමයිකෝටා, ක්‍රයිට්‍රිඩියෝමයිකෝටා, බැසිඩියෝමයිකෝටා, සයිගෝමයිකෝටා අන්න ඔය හතර සම්බන්ධව වැඩි ඉගෙනක් තියෙනවා. නැත්නම් මේකේ ලාක්ෂණික ලක්ෂණ සම්බන්ධව අහන්න ඉඩක් තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩියුස්ටර් රාජධානිය මෙන්න මේක නම් ඉතාම වැදගත්. ප්‍රොඩියුස්ටර් රාජධානියට අපිට කතා කරන්න තියෙනවා. ප්‍රධාන වශයෙන් මේකේ ලාක්ෂණික ලක්ෂණ අහන්නත් තියෙනවා. ඒකට ලාක්ෂණික ලක්ෂණ 3-4නේ තියෙන්නේ. ඊට අමතරව මේකේ අපි ඉගෙන ගන්න ජීවීන් ටික යුග්ලිනා,
පැරාමීසියම්, ඇමීබා, උල්වා, ඩයටම්ස්, සාගසම්, ජෙලිඩියම්, හරිනේ. උල්වා, ජෙලිඩියම්, සාගසම්, එව්ග්ලිනා, පැරාමීසියම්, ඇමීබා, උල්වා, ඩයටම්ස්, සාගසම්, ජෙලිඩියම්. හරි. ඔයාලේ ප්‍රධාන වශයෙන් ඒවා පෝෂණ ක්‍රම ඊට පස්සේ එයාලගේ සංචිත ආහාර ඔන්න ඕන වැඩි ඉඩක් තියෙනවා අහන්න. හරි. ඊට පස්සේ ප්‍රොඩියුසර් රාජධානියම් දිලීර, ජෛවදත්ත පරිණාමයේ බැක්ටීරියා දිලීර, බැක්ටීරියා හා අධිරාජධානි සම්බන්ධ දිලීර රාජධානිය සම්බන්ධව, ප්‍රොඩියුසර් රාජධානිය සම්බන්ධව ඊට පස්සේ හරි. ඊට පස්සේ අහන්න ඉඩක් තියෙනවා ශාක සම්බන්ධව. ශාක සම්බන්ධව හද්දි මෙතන වැදගත් වෙන්නේ දැන් මේකේ තියෙනවනේ ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි සංසන්දනය නිසා ඒවා නෙමෙයි මේක ප්‍රධාන වශයෙන් බීජ නොදරන වැඩි ඉඩක් තියෙනවා මෙන්න මේක අහන්න. සනාන ශාකවල ලක්ෂණ. ප්‍රධාන වශයෙන් අපි ලක්ෂණ 4ක් ඉගෙන ගන්නවා මොනවාද? සෛල මහා ප්ලෝම යටතේ ජලය හා khනිජ සෛලම යටතේ ප්ලෝම යටතේ පෝෂක පරිවහනය කරනවා. ඒවට විකසනය වෙලා තියෙන වෙනම සෛල දැන් ආවෘත බීජ ශාකවල තියෙනව නෙවෙයි තියෙන්නේ. අන්න ඒවා අහනවා. ඊට පස්සේ සෛලම හා ප්ලෝම කියලා ලියන්න. ප්ලෝම ඊට පස්සේ මුල් වල පරිණාමය, පත්‍ර වල පරිණාමය, බීජාණු වල ප්‍රභේදන, බීජාණුපත්. හරි. බීජ නොදන්න සනාන ශාකවල වැදගත් ලක්ෂණ. සෛල මහා ප්ලෝයම ඔස්සේ ජලයාකංජ පරිවාහනය, මුල් වල මේ පරිණාමය, පත්‍ර වල පරිණාමය, බීජාණු වල ප්‍රභේදනය කියන්නේ සුද්ධ බීජාණුපත්‍ර, මහා බීජාණුපත්‍ර කියලා ආකාර දෙකක බීජාණුපත්‍ර තියෙනවා. එතකම මේ සුද්ධ බීජාණු, මහා බීජාණු කියලා ආකාර දෙකකට බීජාණු නිපදවනවා. හරි. ඊළඟ බීජ ශාකවල වැදගත් ලක්ෂණ. මෙන්න මේකත් වැදගත්. බීජ ශාකවල ලක්ෂණ 5ක් තියෙනවා. පිළිවෙලක් එහෙම ඕනේ නැහැ. බීජ නිෂ්පාදනය, බීජ නිපදවීම, පරාග හා ශුක්‍රාණු නිෂ්පාදනය, ඩිම්බ හා අණ්ඩ නිපදවීම, විසම බීජාණුකතාවය, ශීන වූ ජම්මාණු ශාකය හොයන්න පුළුවන්ද? හරි. අවුලන්නේ බීජ නිපදවීම, පරාග කියන්නේ බීජ ශාකවල ලක්ෂණ, බීජ නිපදවීම, පරාග හා ශුක්‍රාණු නිපදවීම, ඩිම්බ හා අණ්ඩ නිපදවීම, විසම බීජාණු ශුක්‍රාණු නිපදවීම, බීජ නිෂ්පාදනය, විසම බීජාණුකතාවය, ශීන වූ ජම්මාණු ශාකය. ඔන්න ඔය ටික තමයි 2025 යන්න වැඩි ඉඩක් තියෙන්නේ. ඔය ටික දාගන්න විනාඩි 2ක් විතර දෙන්න. හරි. හරියට දාගත්තනේ. හතරවෙනි පාඩමේ ශාකය සම්බන්ධ 2019 මෙහාලා තියෙන්නේ ද්විබීජපත්‍රි ශාක පත්‍රය හා ප්ලෝයමී පරිසංක්‍රමණය ගැන. 2020 අහලා තියෙන ප්‍රභා රූප ජනනය ගැන. 2021 අහලා තියෙන්නේ පූරක පටක පද්ධතිය ගැන. ඊට පස්සේ 2022 ද්විතීක වර්ධනය ගැන, 2023 ඇපෝප්ලාස්ට් ගැන, 2024 ජෛව ආතති සම්බන්ධව. 2025 බලමු. මෙතන මුලින්ම වැඩි ඉඩක් තියෙන්නේ පාඩමේ මුලින්ම පිළිවෙලට යන් වැඩි ඉඩක් තියෙන්නේ ප්‍රාථමික වර්ධනය. කියන්නේ ශාක කඳේ මුලේ ප්‍රාථමික විවසටන් ඇඳලා ප්‍රාථමික වර්ධනය පැහැදිලි කරන්න අන්න ඒ වගේ අහන්න පුළුවන්. ඊළඟ චර්මීය පටක පද්ධතියයි ඊළඟ සනාල පටක පද්ධතිය කියන සෛල මහා ප්ලෝයම ගැන. ඊට පස්සේ අහන්න තියෙනවා ද්විතීක වර්ධනය හැවුවනේ. ඒ නිසා මේ
අරටුව හා එළය සම්බන්ධව අහන්න තියෙන ඉඩක්. ඊට පස්සේ වර්ධක බල ගිම්මාන ඍතුව හා අන්න ඒ සම්බන්ධව අහන්න තියෙනවා. වසන්ත ඍතුව සම්බන්ධයෙන් වර්ධක බල යටතේ වර්ධක බල කෙටි සරණක් දෙන්නත් පුළුවන්. නැත්නම් රචනා ප්‍රශ්නේ කොටසක් විදිහට එන්නත් පුළුවන්. ඊට පස්සේ ශාක ඊළඟ ශාකවල වායු මාර්ග යටතේ වායු මාර්ග කියන එකටත් වඩා ඒක ප්‍රධාන වශයෙන් එන්න පුළුවන් හේදන සඳ කල්පිතේ. හේදන සඳ කල්පිතේ. හේදන සඳ කල්පිතය. ඊට පස්සේ කියන්නේ පොටෑසියම් ප්ලස් සඳ කල්පිතය. ඊට පස්සේ උත්සේදනය සම්බන්ධව අහන්න වැඩි ඉඩක් තියෙනවා. මේත් එක්කම බිඳු දේ සම්බන්ධව අහන්න වැඩි ඉඩක් තියෙනවා. ඊට පස්සේ රසෝද්ගමනය. ඊට පස්සේ ශාක වර්ධක ද්‍රව්‍ය. කියන්නේ අර වගුවක් තියෙන්නේ. අන්න ඒක වගුවට පාඩම් කරගන්න විදියක් තියෙන පොඩි කිටි ක්‍රමයක්. මම ඒක ඉස්සරහට එක්සෑම් එකට කලින් මේ channel එකේ දාන්නම්. ශාක වර්ධක ද්‍රව්‍ය. ඊට පස්සේ අජෛව වාතද ගැන අහන්න ඉඩක් තියෙනවා. හැබැයි ගොඩක්ම chance එකක් නැහැ. පොඩි chance එකක් තියෙනවා. ප්‍රාථමික වර්ධනයේ චර්මී පටක පද්ධතිය, සනාල පටක පද්ධතිය, අරටුව හායලය, වර්ධක වල, හේදන සඳ කල්පිතය, උත්සේදනය, රසෝද්ගමනය, ශාක වර්ධක ද්‍රව්‍ය, අජෛව ආතති. ඔය ටික තමයි එන්න වැඩි ඉඩක් තියෙන 2025. හරි. ඔය ටික දාගන්න. හරි. හතරවෙනි පාඩම ඉඳාගත්තනේ. දැන් පස්වෙනි පාඩම. ඒ කියන්නේ සත්‍ය සම්බන්ධව. 2019 යහලා තියෙන්නේ. මේක තමයි ගොඩක් වැදගත් රචනා ප්‍රශ්න වැඩිම ප්‍රමාණයක් එන්න chance එක තියෙන්නේ මේකෙන්. 2019 සුසන පද්ධතිය අහලා තිනවා. ශක්තිය අයවැය සම්බන්ධව අහලා තිනවා. ඊළඟ කලල පටල සම්බන්ධ. ඒ කියන්නේ කෝරියම ඒවා සම්බන්ධව. කලින් තිය බේජන්න මඩිය කලලවාර ඒවා. හරි 2020 අහලා තිනවා. ඇස සම්බන්ධව හා ආර්ථව චක්‍රය කියන ඔසප් චක්‍රය සම්බන්ධව. 2022 ගහලා තිනවා. බහිස්ත්‍රාය පද්ධතිය යටතේ මුක්කාණුව හා මූත්‍රා සෑදීමේ ක්‍රියාවලිය. ඊට අමතරව වෙනම ප්‍රශ්නයක් අහලා තිනවා. ශුක්‍රාණු ජනනය හා ශුක්‍රාණුවේ ව්‍යුහය අහලා තිනවා. ඊට පස්සේ 2023 අහලා තිනවා. රුධිර සංසරණ පද්ධතිය, හෘදය, ඊට පස්සේ කිරීටක සංසරණය සම්බන්ධව, ඊට පස්සේ ඩයබටික් 1 type මధుමේහය එක හා ග්ලූකෝස් සමස්ථිතිය සම්බන්ධව. ඊට පස්සේ 2024 අහලා තිනවා. අක්මාවේ කෘත්‍ය, ආහාර ජීර්ණ යාමනය. ඒ ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණ යාමනය වෙන ආකාර දෙකකට ස්නායුක යාමනය සහ හෝමෝන යාමනය කියන අන්තරාසර්ග යාමනය. ඒකට කියන්නේ රසායනික යාමනය. ඊට පස්සේ ප්‍රජනක පද්ධතිය යටතේ ගර්භණී මවගේ දෙවන හා තුන්වන ත්‍රයිමාසික සම්බන්ධ අහලා තියෙනවා. ඊට පස්සේ ආධාරක ප්‍රජනන ක්‍රමවේද සම්බන්ධව IVF සහ ICSI. ඒ කියන්නේ නාලස්ත සිදු කරන සංශ්ලේෂණය අන්තක්ප්ලාස්මීය ශුක්‍රාණු නික්ෂේපණය. ඔන්න ඔය ටික අහලා තියෙනවා. හරි. දැන් 2025. 2025 මෙන්න 2025 වැඩිම chance එක තියෙන මුල් ටික මේ සත්තු පටක සම්බන්ධයෙන් කලින් අහලා තියෙනවද? මේ නිව් සිලබස් එකේ අහලම නැහැ. අනිවාර්යෙන් ඒ හින්දා සත්ත්ව පටක සම්බන්ධයෙන් අහන්නත් තියෙනවා. සත්තුන්ගේ පටක ආකාර හතරක් තියෙනවා. මොනවද? අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. ඔන්න ඔය ටික අහන්න පුළුවන්. මේක කොටසක් වෙන්නත් පුළුවන්. සමහරකට සම්බන්ධක පටක සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද සම්බන්ධක පටක ගොඩක් තියෙනවා.
ඒ යටතේ රුධිර පටකයේම ගොඩක් වැදගත්. අරියල පටකය හරි සත්ත්ව පටක. ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි මුල් කොටසෙන් අහන්න තියෙන්නේ. ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතියට ධ්‍යාන දෙනවා. සත්ව පෝෂණය. හරිද? ඔන්න ඔය සත්ත්ව පෝෂණය අහන්න ඉඩක් තියෙනවා. සත්ත්ව පෝෂණය සහ අර ඒ යටතේ තමයි කතා කරන්න තියෙන්නේ මේ සතුන්ගේ භෝජන යාන්ත්‍රණ. අර ආකාර හතරක් තියෙන්නේ. තොග බුදීම, තරල බුදීම, වස්තර බුදීම, පෙරා බුදීම කියලා අන්න ඕක ගොඩක් වැදගත්. භෝජන යාන්ත්‍රණ කියලා මම ලියන්න. හරි. සත්ත්ව පෝෂණය හා භෝජන යාන්ත්‍රණ ඔන්න ඔය ටික ආහාර ජීර්ණ පද්ධතියෙන් අහන්න පුළුවන්. වැඩි ඉඩක් තියෙන්නේ ඔන්න ඔය ටික. ඊට පස්සේ අය මොනවද තියෙන පාඩම්? ප්‍රතිශක්තිකරණ පද්ධතිය යටතේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය යටතේ මේ පාර වැඩි ඉඩක් තියෙන අහන්න. පරිජිත ප්‍රතිශක්තිය සම්බන්ධ. ඒ කියන්නේ T වසා සෛලයි B වසා සෛල මැදිහත් වෙලා කරන ප්‍රතිශක්තිය. අන්න ඒක. ඒකට ඒ කතා කරන තියෙන සෛල මාධ්‍ය ප්‍රතිශක්ති විචාර, දේතරල මාධ්‍ය ප්‍රතිශක්ති විචාර කියන හියුමෝරල් ප්‍රතිශක්ති විචාර අන්න අහන්න පුළුවන්. පරිජිත ප්‍රතිශක්තිය සම්බන්ධව. ඊට පස්සේ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග. ඊටම වැදගත් ඉඩක් තියෙනවා. ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග සම්බන්ධව අහන්න. හරි ඔය මේ ප්‍රතිශක්තියයි ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයි. ඊට පස්සේ මේ පටක ආහාර ජීර්ණ පද්ධතිය, ප්‍රතිශක්ති පද්ධතිය, ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් මේ ශෝෂණ පද්ධතිය සම්බන්ධයෙන් ගත්තාම ශෝෂණ පද්ධතිය සම්බන්ධයෙන් වැඩි ඉඩක් තියෙනවා බාහිර ශෝෂණය හා අභ්‍යන්තර ශෝෂණය ගැන. අභ්‍යන්තර ශෝෂණය. ඔන්න ඕක අහන්න වැඩි ඉඩක් තියෙනවා. බාහිර ශෝෂණය හා අභ්‍යන්තර ශෝෂණය සම්බන්ධව. ඊට පස්සේ මේ පාර මේ වැඩි ඉඩක් තියෙන රචනා ප්‍රශ්නයක් එන්න ස්නායු පද්ධතියුයි අස්ථි පද්ධතියුයි. මොකද අහලම නැහැ මේ දෙකෙන්. එතකොට ස්නායු පද්ධතිය යටතේ මෙන්න මේ දෙක නම් වැදගත්ම සටහන් කරලා තියාගන්න. කලල පූර්ව මොළයෙන් විකසනය වන කොටස් වල ව්‍යුහා කෘත්‍ය කියලා කිව්වොත් මොනවද? කලල පූර්ව මොළයෙන් විකසනය වන කොටස් වල ව්‍යුහා කෘත්‍ය කියලා කිව්වොත් මොනවද ලියන්න ඕන? ප්‍රධාන වශයෙන් කලල පූර්ව මොළයෙන් මොනවද විකසන්නේ? මස්තිෂ්කය, හයිපොතැලමස, මස්තිෂ්කය, තැලමස, හයිපොතැලමස, හේතු දේහය. මස්තිෂ්කය, තැලමස, හයිපොතැලමස, හේතු දේහය. ඊට පස්සේ අයහන්න පුළුවන්. ඒක ඇහුවේ නැත්නම් කලලයේ අපර මොළයෙන් සම්භවය වන කොටස් වල ව්‍යුහය හා කෘත්‍ය. අපර මොළය මොනවද? අනුමස්තිෂ්කයයි, වැරවුල් සේතුවයි, සුසුම්නා ශීර්ෂකය. ඔන්න ඔය ටික. ඊට පස්සේ ඊට අමතරව අහන්න පුළුවන් ශෝෂණ පද්ධතිය යටතේ මේ ස්නායු පද්ධතිය යටතේ කලලයේ අපර මොළය හරි අනුවේගී ස්නායු පද්ධතිය හා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. ඔයාලට දැනන්න පුළුවන්. ඊට අමතරව තව අහන්න පුළුවන්. ක්‍රියා විභවය හා ආවේග සම්ප්‍රේෂණය. මේ යටතේ අක්‍රීය විභවයත් අහන්න පුළුවන්. ඔන්න ඔය ටික අහන්න පුළුවන් ස්නායු පද්ධතිය යටතේ. හරි. ඔය ටික දාගන්න. ස්නායු පද්ධතිය යටතේ ඒ ටික පැහැදිලිද? පූර්ව මොළයේ කලලයේ පූර්ව මොළයෙන් කොටස් සම්භාව්‍ය වෙන කොටස් වල ව්‍යුහය කෘත්‍ය කියද්දි මස්තිෂ්කයේ තැලමස, හයිපොතැලමස, හේතු දේහය ලියන්න ඕනේ. ඒ ටිකේ ව්‍යුහය කෘත්‍යයි. ඊට පස්සේ කලලයේ අපර මොළයෙන් සම්භාව්‍ය වෙන කොටස් වල ව්‍යුහය කෘත්‍ය කිව්වොත් අනුමස්තිෂ්කය, වැරවුල් සේතුව, සුසුම්නා ශීර්ෂකය ඒවා සම්බන්ධ ලියන්න ඕන. ව්‍යුහයයි කෘත්‍යයි. ඊට පස්සේ අනුවේගී හා ප්‍රත්‍යානුවේගී පරියද්ද ස්නායු පද්ධතිය තියෙන්නේ. අනුවේගී හා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය සම්බන්ධ අහන්න පුළුවන්. අර වගුවක් කැමති වගුවක් නෙවෙයි සටහනක් තියෙන්නේ.
ඒ කියන්නේ අණුවික පද්ධතිය මොකද කරන්නේ? ප්‍රත්‍යණුවික පද්ධතිය මොකද කරන්නේ? සංසන්දනය කරන්න ගියොත් ලස්සනට ඡේද වශයෙන් විස්තර කිරීම කරන්න ඕන සංසන්දනය කරලා. හරි. ඊට පස්සේ අක්‍රීය විභවයේ ක්‍රියා විභවය හා ස්නායු ආවේග සම්ප්‍රේෂණය. ඔන්න ඔය ටික තමයි ස්නායු පද්ධතිය. ඔය ටික දාගන්න මම ඊට පස්සේ ටික දෙන්නම්. මේ ටික මගමුනේ. හරි. හරි. ප්‍රජනන පද්ධතිය යටතේ ප්‍රජනක පද්ධතිය යටතේ අහන්න පුළුවන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පුරුෂ ප්‍රජනක පද්ධතිය. ඊට පස්සේ අහන්න පුළුවන් උපත් පාලන ක්‍රම සම්බන්ධයෙන්. ඔන්න ඔය ටික අහන්න පුළුවන් ප්‍රජනක පද්ධතිය යටතේ. හරි. ඊළඟ අස්ථි පද්ධතිය. ඊට දෙහන්න පුළුවන් ප්‍රධාන වශයෙන් වැදගත්ම සත්ව රාජධානියේ සැකිලි ආකාර. ඔන්න ඕක නම් ඉතාම වැදගත්. සත්ව රාජධානියේ සැකිලි ආකාර තුනක් තියෙනවනේ. මොකද්ද? බහිස් සැකිල්ල, කයිටනින් බහිස් සැකිලි, අභ්‍යන්තර සැකිලි. ඔන්න තුනක් තියෙනවනේ. අන්න ඔය ටික ලියන්න ඕන. සත්ව රාජධානියේ සැකිලි ආකාර. ඊළඟ පූර්වගාත් මානව කශේරුව. පූර්වගාත්‍රයට කලින් මානව කශේරුව. හොඳ රචනා ප්‍රශ්නයක් දෙන්න පුළුවන් මානව කශේරුව සම්බන්ධයෙන්. ඊට අමතරව පූර්වගාත්‍රය අපර ගාත්‍රය සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ කංකාල පේශිවල ලක්ෂණ මෙන්න මේක නම් ඉතාම වැදගත්. සාකුමියරය, ඒ කියන්නේ සාකුමියරේ ව්‍යුහය අඳින්න ඕනේ. එතකොට සාකුමියරය ආයේ කංකාල පේශිවල ලක්ෂණ සාකුමියරය සර්පණ සූත්‍රිකා වාදී. හරි. මට තව අන්තරාසර්ග පද්ධතිය දෙන්න බැරි වුණා. ඒක මම මෙතනින් දාන්නම්. අන්තරාසර්ග පද්ධතිය ඒ යටතේ ග්‍රන්ථි හා හෝමෝන. හරි. ඊට පස්සේ තව දෙන්න බැරිනම් සංවේදී ප්‍රතිග්‍රාහක සම්බන්ධයෙන් අහන්න පුළුවන් වැඩි ඉඩක් තියෙනවා. අසංවේදී ප්‍රතිග්‍රාහක ඊට පස්සේ සම ගැන අහන්න වැඩි ඉඩක් තියෙනවා. කන ගැන අහන්න වැඩි ඉඩක් තියෙනවා. අවුරුදු 3-4ක්ම කියනවනේ කන එනවා කියලා. කන ආවෙ නැත්නම් කන කපාගෙන තමයි එන්නේ. කන. හරි. ඔය ටික තමයි තියෙන සත්‍ය යටතේ. ඔය ටික දාගන්න මේ ටික ඉතාම වැදගත්. මේ පාඩම් කරපු ළමයෙක්ට මේ අනුමාන කියන්නේ අට වැදගත්. හරි. ඔය ටික දාගන්න. හරි. පස්වෙනි පාඩම එක ලියාගත්තනේ. හරි. දැන් 6 වෙනි පාඩම ඒ කියන්නේ ප්‍රවේණ විද්‍යාව. ඒ යටතේ ප්‍රධාන වශයෙන් 2019 අහලා තියෙන්නේ බහුගුණතාවයේ කියන්නේ බහුගුණකයන්ගේ කෘෂිකර්මයේ වැදගත්කම. 2020 අහලා තියෙන අපි ප්‍රවේණිය සම්බන්ධ කෙටි සටහනක්. 2021 අහලා තියෙන්නේ හාඩි වයින්බර්ග් සමතුලිතතාවය හා පරිණාමය සම්බන්ධ කෙටි සටහනක්. 2022 කෘත්‍රිම අභිජනනයේ අවාසිය අහලා තියෙන කෙටි සටහනක්. 2023
බහුජන ආවේනිය සම්බන්ධ කිරිසරණක් කාලා තිනවා 2024 මානව ලිංග නිර්ණය සම්බන්ධ කිරිසරණක් කාලා තිනවා. අන්න ඔය ටික තමයි අහලා තියෙන්නේ. දැන් මේ ප්‍රවේණිය ගත්තාම අර එක සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් එන්න තියෙන chance එක ගොඩක් අඩුයි ඉන්නත් පුළුවන් කියන්න බෑ. බොහෝ විට කිරිසරණක් තමයි ඉන්න chance එක තියෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් කිරිසරණ එන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මෙන්ඩලියන් මේ නියම මේක ප්‍රධාන වශයෙන් අපි ලියමු මුලින්ම එන්න chance එකක් තියෙනවා. සම්භාවිතාවේ සම්බාධ නියම සම්බන්ධව කියන ලොකුම chance එකක් නෑ අහන්නත් අපි ලියමු කොහොකටද නේ. මෙන්ඩලිය නියම දෙක සම්බන්ධව අහන්න පුළුවන්. ආයේ සම්භාවිතා නියම ආයේ වැදගත්ම මෙන්න මේ ටික තමයි වැදගත්ම මෙන්ඩලිය නොවන ප්‍රවේණිය. මෙන්ඩලීය නොවන ආවේනිය. මෙන්න මේ ටිකෙන් නම් අනිවාර්යම නෙමෙයි අනිවාර්යෙන් එන්න chance එකක් තියෙනවා. මොනවාද? මුලින්ම අසම්පූර්ණ සහ ප්‍රමුඛතාවය. ඊට පස්සේ බහුජනාවෙන් නම් ආපින්දා ලොකු chance එකක් නෑ අහන්න. ඊට පස්සේ අභිභවනය. ප්‍රමුඛ හා නිලීන. එතකොට ඒවලට උදාහරණ ලියන්න දැන් ප්‍රමුඛ අභිභවනය තමයි අර ගෘහස්ත කුකුලන්ගේ පිහාට වල වර්ණය අන්න ඒ වගේ උදාහරණයක් දාලා විස්තර කරලා ලියන සමහර කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරියට දෙන්නත් පුළුවන්. පණත් කොටුවක් ගහලා මෙයා කරන්න හරි. මෙන්න එනවන අසම්පූර්ණ ප්‍රමුඛතාව සහ ප්‍රමුඛතාව. ඊට පස්සේ බහුවැලීලතාවය. බහුකාර්යතාවය. මේ බහුකාර්යතාවය නිසා ඇතිවන අර බහුකාර්ය මේ ඇලීල නිසා ඇතිවන රෝග තියෙනවා. සිස්ටික් ෆයිබ්‍රෝසිස්, දැක ඇති සෛල රක්තහීනතාවය. අන්න ওই දෙක අහන්නත් වැඩි chance එකක් තියෙනවා. බහුකාර්යතාවය කියන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ බහුකාර්ය ඇලීල නිසා ඇතිවන රෝග කියලා අහන්න පුළුවන්. එතකොට සිස්ටික් ෆයිබ්‍රෝසිස්, දැක ඇති සෛල රක්තහීනතාවය. ඔන්න ඔය ටික තමයි ඕකෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ තමනක් තියෙන්නේ ජාන ප්‍රතිබද්ධය. මේකෙන් ලස්සන ප්‍රශ්නයක් හදන්න පුළුවන්. මේ මම අර මම ටෙලිග්‍රෑම් channel එක කරන් යනවා මේ ටාගට් එසේ කියලා එන්නේ. ඒක නම් මම ජාන ප්‍රතිබද්ධය ලස්සන වචන ප්‍රශ්නයක් දැම්ම හරි. මම ඒ ටාගට් ටෙලිග්‍රෑම් channel එකේ link එක YouTube එකේ description එකේ දාන්නම්. මොන කට්ටිය join ලා මේ මෙහෙම නෙමෙයි මම එසේ ප්‍රශ්න විදියට දාලා තියෙනවා. එන්න පුළුවන් වැඩි chance එකක් තියෙන ඒවා. ඒ ටික අරන් මාකින් ටිකක් දාලා තියෙනවා. ඒ ටික බලලා හොඳ ඉස්සරහට දාන්න වැඩේ කොට දාගන්න. හරි. හරි මෙන්ඩලි නොවනාවෙන් ඊට පස්සේ ශාකහා සත්ව අභිජනනය. ශාකහා සත්ව අභිජනනය. මෙන්න මේ අභිජනනය අපිට ඉගෙන ගන්න දෙකක් තියෙනවා කොටස්. ප්‍රධාන වශයෙන් අභිජනන මූලධර්ම. ඒ කියන්නේ මූලධර්ම තුනක් භාවිත කරනවා අපි. බහුගුණතාවය. අර ඉස්සලා තියෙන බහුගුණකතාවය කියලා ඉස්සලා කිව්වා. දැන් බහුගුණතාවය කියලා රිසෝස් එකේ තියෙන්නේ. බහුගුණතාව. ඊට පස්සේ විකෘති අභිජනත විකෘති ප්‍රේරණය. හරි. ඊට පස්සේ ප්‍රවේණික විකිරණය. විකරණය. ප්‍රවේණික විකරණය. හරිනේ. හරි. ඊට පස්සේ මේ මූල ධර්ම සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම ටිකක් තියෙනවා. අන්න ඕවා අහන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ශිල්ප ක්‍රම අපිට තියෙන්නේ කෘතිම වර්ණය. කෘතිම වර්ණය. වර්ණය නෙවෙයි වර්ණය. ඒ කියන්නේ දැන් අපි හැම මුකුත්ම තාක්ෂණයක් භාවිත කරන්නේ ඉස්සරින්දම තිබ්බේ. ඒ කියන්නේ හොඳම හිතන්න එළුව ගහනක් ඉන්නවා කියලා හොඳම ශක්තිමත්ම එළුව හොයන් ඊට පස්සේ ඥාන සතත් එක්ක මුහුම් කරලා
හොඳ ඉහළ ගුණාත්මකමයි රෝග වලට ප්‍රතිරෝධීතාවය ගොඩක් තියෙන නිතරම ලෙඩ වෙන්නේ නැති එහෙම හොඳටම ශක්තිවන්ත හොඳ එළුවෙක් ලබා ගන්නවා. අන්න ඒ වගේ එකක් තමයි කෘත්‍රිම වර්ණය කියන්නේ. ඒක අර ඈත අතීතයේ නම් තිබ්බා අපි දැන් අභිජනන ක්‍රමවලින් අර ඈත අතීතයේ නම් මෙන්න මේ කෘත්‍රිම වර්ණය කියන එක තිබ්බා. කෘත්‍රිම වර්ණය ඊට පස්සේ බිහි ජනනය අපි දෙමුහුම් කරන ලියලෙමුද බිහි ජනන ලියමු ඉඩමදි වෙන සීන් එකක් තියෙනවානේ. සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම මම මේක මෙතෙන්ට ගන්නවා. කෘත්‍රිම වර්ණය සහ බිජනනය හා බිහි ජනනය ඊට පස්සේ දෙමුහුම් කරණය ඊට පස්සේ අදිනවා අන්තර් විශේෂ අභිජනනය එහෙම නැත්නම් විශේෂාන්තර මුහුම. ඒ කියන්නේ විශේෂ දෙකකට සත්තු උදාහරණ සිංහයයි පොටි දේනුවයි අන්න එහෙම. සිංහයයි නැත්නම් එහෙම මිශ්‍ර කරලා ගන්නේ මොකද කොටි දේනුව නෙවෙයි ගැන සතගේ නම. අන්න එහෙම මේ සිංහයයි කොටියක් ගැන සත මුහුම් කරලා ගන්නවා. අන්න ඒ වගේ. විශේෂාන්තර මුහුම. එහෙමත් නැත්නම් අන්තර් විශේෂ අභිවර්ණය. අන්තර් විශේෂ අතර. හරි. කෘත්‍රිම වර්ණය. ඊට පස්සේ කෘත්‍රිම අභිජනන ක්‍රමවල වාසි හා අවාසි. කෘත්‍රිම හා ස්වභාවික කියලා මේ දෙක සංසන්දනය කරන සමාන කර දෙන්න පුළුවන්. ඒක හොඳයි. කෘත්‍රිම හා ඉඩමදි. මෙතන ලියන්නම් මේකම. ස්වභාවික හා කෘත්‍රිම අභිජනන ක්‍රමවල වාසි හා අවාසි. ඔන්න ඔය ටික නෝට් කරගන්න. හරි. ඔය ටික තමයි ප්‍රවේණි විද්‍යාව අහන්න පුළුවන්. අහන්න පුළුවන් 90ක් විතර තියෙනවා. අහන්න වැඩිම ඉඩක් තියෙන ඔය ටිකේ. හරි. ඊටසරණ තමයි බොහෝ විට එන්නේ. සම්පූර්ණ ප්‍රශ්නයක් හදන්නත් පුළුවන්. බෑ කියලා නෑ. හරි. ඔය ටික දාගන්න විනාඩි 2ක් දෙන්න. හරි. මේ 7 වෙනි පාඩම ගැන කලින් 6 වෙනි පාඩම ටික ලියාගත්තනේ. හරි. ඒ ටික මේ ප්‍රවේණි ගැන හරි. දැන් 7 වෙනි පාඩම අනුක ජීව විද්‍යාව. A level bio syllabus එකේ තියෙන සාමාන්‍ය සමස්තයක් විතර ගත්තොත් සංකීර්ණ පාඩම වලට හරියට ඉගෙන ගත්තොත් ලේසිම පාඩමක්. හරි. දැන් කතා කරමු මේ අවුරුද්දේ කලින් අවුරුද්ද වල මේ පාඩමේ මොනවද ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා. 2019 ඇවිල්ලා තියෙනවා GMO වල කෘෂිකාර්මික භාවිතය තියෙන ගැටලු. ඒ කියන්නේ ප්‍රවේණික විකිරණය කරපු ජීවීන් කෘෂිකර්මාන්තය යොදා ගැනීමේදී අපිට මුහුණ පාන්න වෙන ගැටලු ටික. 2020 PCR වල භාවිතය කියන්නේ කොරෝනා අවුරුද්දේ PCR ගැනම අහලා තියෙනවා. 2021 ක්ලෝන වාහකයක අත්‍යවශ්‍ය ලක්ෂණ. 2022 ඔකසාකි ඛණ්ඩ හා ඒවායේ සංශ්ලේෂණය. 2023 සෝනියස්ටික සෛලයක න්‍යෂ්ටි තුළ ක්‍රොමැටින් නැසිරීම. ඒ කියන්නේ සෝනියස්ටික සෛලයක න්‍යෂ්ටි තුළ ක්‍රොමැටින් නැසෙනදී අපි ආකාර ප්‍රදාන වශයෙන් මට්ටම් 4ක් යටතේ කරනවා. පළවෙනි මට්ටම, දෙවෙනි මට්ටම, තුන්වෙනි මට්ටම, හතරවෙනි මට්ටම කියලා. ඒකට ක්‍රොමැටින් විශාල ක්‍රොමැටින් එකක් වර්ණ දෙහ මේ වර්ණ දෙහයක් බවට පත් වෙනකන් ඇසිරෙන්නේ කොහොමද කියලා අපි බලනවා. 2024 ප්‍රෝටීන් සංශ්ලේෂණ එක අහලා තිබ්බා පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස. ප්‍රෝටීන් සංශ්ලේෂණේ පියවර දෙකයිනේ ප්‍රතිලේඛනය පරිවර්තනය. ඒ යටතේ ප්‍රතිලේඛනය තමයි අහලා තිබ්බේ. ඒ කියන්නේ දැන් පළවෙනි ප්‍රශ්නේ ළමෙක් කරනවා නම් ඒ ළමයට අනිවාර්යෙන් අනුක ජීව විද්‍යාව දැනගෙන ඉන්න ඕනේ ගිය අවුරුද්දේ හැටියට.
මොකද ප්‍රතිලේඛනය දන්නේ නැතුව ප්ලාස්ම පටල ඊළඟ කොටසලා තිබ්බේ. ප්ලාස්ම පටල ලියා ගන්න පුළුවන්. නමුත් ප්‍රතිලේඛනය දන්නේ නැතුව ඒ ප්‍රශ්නේදී ලකුණු භාගයක්ම හම්බෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ අනුක ජීවිතය වැදගත් වෙන්නේ. දැන් ප්‍රවණතාවක් තියෙනවා අවසාන පාඩම් වලින් ප්‍රශ්න අහන්න. රචනා ප්‍රශ්න. හරි. දැන් බලමු 2025 ගැන මේ අවුරුද්දේ එන්න පුළුවන් අනුක ජීවිතයන් මොනවද කියලා. ජාන ප්‍රකාශනය ගැන අහන්න පුළුවන්. හරිනේ. ජාන ප්‍රකාශනය. ඊළඟ ජාන තාක්ෂණය. යටතේ DNA විසංගමනය. ඒ කියන්නේ සෛලයකින් DNA වෙන් කරලා ගන්න විදිය. මෙන්න මේ විසංගමනයට කතා කරන්නේ. මෙන්න මේක නම් ඉතාම වැදගත්ම මේ අවුරුද්දෙන්න වැඩිම chance එකක් තියෙනවා. DNA විසංගමනය. ඊළඟ ඇගරෝස් ජල විද්‍යුතාගමනය. ඊට පස්සේ ඇගරෝස් ජල විද්‍යුතාගමනය DNA ඒෂණ හා දෙමුහුම්කරණය ඊළඟ ආය මොනවද තියෙන්නේ ඊළඟ DNA ඇගිලි සලකුණු තාක්ෂණය ගහන්න පුළුවන් ඊළඟ දැන් නම් ක්ලෝන කරන එක ගැන නම් අහලා තිබ්බේ මේ ක්ලෝන වාහක පොඩ්ඩක් හැබැයි අහන්න පුළුවන් ලක්ෂණ විතර අහලා තින්නේ ක්ලෝන කරන්නේ හරි ඊට පස්සේ අර සම්මුති තියෙනවනේ ඒක යටතේ මොකක්ද ඒකේ නම මේ ශ්‍රී ලංකාවේ ජාතික ජෛව සුරක්ෂිත රාමුව හරි ඊට කලින් වැදගත්ම එකක් තියෙනවා වෛද්‍ය විද්‍යාවේදී GMO වල යෙදීම. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවේදී ප්‍රවේණිකව විකිරණය කරපු ජීවීන්ගේ යෙදීම යොදා ගන්න අවස්ථා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ජාතික ජෛව සුරක්ෂිත රාමුව. එහෙමනේ ජාතික ජෛව සුරක්ෂිතතා රාමුව. ඔන්න ඔය ටික තමයි එන්න වැඩි chance එකක් තියෙන්නේ. ප්‍රෝටීන් සංශ්ලේෂණයේ ප්‍රතිලේඛනය ඇහුව නිසා පරිවර්තනයත් අහන්න chance එකක් තියෙනවා. ඊට පස්සේ තව වැදගත් මාතෘකාවක් තමයි DNA ප්‍රතිවලිතයේදී වැදගත් වන එන්සයිම. ඒ කියන්නේ මොනවද? ට්‍රොපෝයිසෝමරේස්, හෙලිකේස්, DNA ligase, DNA polymerase අන්න ඒ වගේ ඒවල කෘත්‍ය ඒවා ක්‍රියා කරන්නේ කොහින්ද? ස්ථාන ඉස්සරහින්ද DNA සංශ්ලේෂණ තර ඉස්සරහින්ද පිටුපසින්ද ඒ වගේ විස්තරයක් අන්න ඒ ටික DNA ප්‍රතිවලිතය වැදගත්කම අපි ඕක මෙහෙම ලියමුනේ DNA ප්‍රතිවලිතය මේක යටතේ එන්සයිම වැදගත්කම එන්සයිම හරිනේ අනුක ජීව විද්‍යාව ඔන්න ඒ ටික තමයි වැඩි ඉඩක් තියෙන්නේ
එනවා නම් ඉන්න ජාන ප්‍රකාශනයේ ජාන තාක්ෂණයට දිදී යන්නේ විසංගමනය මේක නම් ගොඩක් වැදගත්. ඇගරෝස් ජල විද්‍යුතාගමනය ඊට පස්සේ DNA ෂණ හදවුම් කරන මේ විසංගමනයේ පියවර ටික වැදගත්. මොකද කරන්න කියලා. හරි ඊළඟ ජීන් DNA ඒ සඳහා දෙමුම් කරන්නේ ක්ලෝන කරන්නේ. මේක නම් එච්චරම ලොකු chance එකක් නැහැ ඉන්න. හරි ඊළඟ DNA ඇඟිලි සලකුණු තාක්ෂණය ඊට පස්සේ වෛද්‍ය විද්‍යාවේදී ප්‍රවේණ විකරණය කළ ජීවීන්ගේ යෙදීම ඊළඟ ශ්‍රී ලංකාවේ ජාතික ජෛව සුරක්ෂිතතා රාමුව. අය DNA ප්‍රතිවල්ය වැදගත්කම එන්සයිම. ඔන්න ඔය ටික විශේෂ කරලා බලන් යන්න. මේවත් කලින් ප්‍රශ්න ලියලා තියෙනවා නම් හොඳයි. ඒ ටික එතකොට ඒ වලින් ඇහුවත් අවුලක් නැහැ නේ. එහෙනම් වැඩි සම්භාවිතාවක් තියෙන්නේ මේ ටික අහන්න තමයි. හරි 7 වෙනි පාඩම හරි ඔය ටික ලියා ගන්න. හරි 7 වෙනි පාඩම ටික ලියාගත්තනේ. දැන් 8 වෙනි පාඩම. ඒ කියන්නේ පාරිසරික ජීව විද්‍යාව. මේ කියන රචනා ප්‍රශ්න වලට කලින් අවුරුදු ලොකු බරක් දීලා නැහැ. කෙටි සරහනක් කොටසක් වගේ තමයි අහලා තින්නේ. හරි. ඒත් කවන්න මේක හරි ලස්සන පාඩමක්. අර මේ එහෙම තේරුම් ගන්න අපහසුයක් නැහැ. නිකන් කියවන් ගියත් පාඩම තේරෙනවා. 8 වෙනි පාඩම පාරිසරික ජීව විද්‍යාව. හරි. අපි බලමු අහලා තියෙන්නේ මොනවද කියලා. 2019 ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තෙත්බීම් ගැන අහලා තියෙනවා. 2020 ශ්‍රී ලංකාවේ ලවණ වගුරු ගැන අහලා තියෙනවා. 2021 මුකුත් අහලා නැහැ. 2022 කාන්තාර ශාක් ගැන අහලා තියෙනවා. ඒත් එක්කම 2023 කාන්තාර කරණ ගැන අහලා තියෙනවා. 2024 ගෝලීය උණුසුම සඳහා දායක වන සාධක උන්වහන්සේ අහලා තියෙනවා. හරි. දැන් බලමු මේ අවුරුද්දේ මේවත් එක සංසන්දනය කරාම වැඩි මෙන්න ඉඩක් තියෙන්නේ. මුලින්ම වාසස්ථාන හා නිකේතනේ එන්න පුළුවන්. වැඩි ඉඩක් තියෙනවා. ඊළඟ පාරිසරික පිරමීඩ. ඒ කියන්නේ එල්ටෝනියන් පිරමීඩ. මොනවාද? ශක්ති පිරමීඩ. ඉතින් අර උඩුකුරු යටිකුරු වෙනවා ඒවා. අන්න ඒ ටික මෙයා කරගන්න බලාගන්න. හරි. බියෝම වල බියෝම සම්බන්ධයෙන් එන්න පුළුවන්. එහෙම ලොකු රචනා ප්‍රශ්නයක් එන්න තරම් නම් නිවර්තන වැසි වනාන්තර ගහන්න පුළුවන්. ඔකට බියෝම ටික බලාගන්න. බියෝම එන්න වැඩි ඉඩක් තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති මේ යටතේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. බෙරළබඩ පරිසර පද්ධති, අභ්‍යන්තර මිරිදිය පරිසර පද්ධති, බෙරළබඩ පරිසර පද්ධති, වනාන්තර හා සැවාන අයිති වෙන්නේ ඒක කියන්නේ මේ මොකද්ද? භෞමික පරිසර පද්ධති. භෞමික. ඒකටයි තියෙන්නේ සැවානා තෘණ භූමි. අභ්‍යන්තර මිරිදිය බෙරළබඩ. හරි. ඊට පස්සේ වැදගත්ම කොටසක් අහන්න පුළුවන්. ජෛව විවිධත්වය මේක අර නිර්වචන ටිකක් තියෙනවා. ඔන්න හැඳින්වීම වැඩි ගණන් ගන්න බලන්න මගේ පොඩ්ඩක් උරවුල් කියලා තියෙන්නේ නැද? හැඳින්වීම ඊට පස්සේ හැඳින්වීම ටිකයි තර්ජන. ඊට පස්සේ අර විශේෂින් පර්යටන විශේෂ, දජේදාරි විශේෂ. ඔන්න ඔය දජේදාරි විශේෂ ඔන්න ඕක වැදගත් මාතෘකාව. ඊට අමතරව දජේදාරි හරිනේ. දජේදාරි විශේෂ ඊට පස්සේ දජේදාරි අය මොනවද? පර්යටන විශේෂ,
හරි ඊළඟ අන්න තව වැදගත් මේ පාර වැදගත් වෙන්න chance එකක් තියෙන එකක් තමයි සංරක්ෂණය. ඒ කියන්නේ ජීවීන් සංරක්ෂණය ආකාර දෙකකට කරන සොරි තුනකට නෙවෙයි. ස්ථානීය සංරක්ෂණය කියන්නේ එයාලා ඉන්න තැනම වෙන තැනකට යන්නේ නැතුව ඉන්න තැනම එයාලට අවශ්‍ය පහසුකම් ටික ලබා ආරක්ෂාව ලබා දීලා එයාලා සංරක්ෂණය කරනවා. අනිත් එක විතන් සංරක්ෂණය ඉන්න තැනින් වෙන තැනකට අරන් ගිහිල්ලා සංරක්ෂණය කරනවා. විතන් සංරක්ෂණය ওই ටික ඊට පතර ජෛව විවිධත්වයේ මුහුණ පැවැත් තර්ජනයට තමයි තියෙන අර විශේෂ න්‍යෂ්ට වීම. ඒක නම් වැදගත් මේ ගොඩක්ම විශේෂ නෂ්ට වීම. ඒ ටික වැදගත්. රජදාරි විශේෂ සංරක්ෂණය. ඊට පස්සේ සම්මුති අහන්න පුළුවන්. මාපෝල් සම්මුතිය, කියෝතෝ සම්මුතිය. ඒටේ නේද? ඒවල දිනවකවන්න මතක තියාගන්න ඕනේ නැහැ. ඒවල මොනවද කෙරෙන්නේ? මොනවා සංරක්ෂණ අරමුණු කරගෙනද? ඊළඟ ශ්‍රී ලංකාවේ තියෙන සම්මුති මොනවාද? ඒ ආරක්ෂා කරගන්න පරිසරය. ඔන්න ඔය ටික තමයි පාරිසරික ජීව විද්‍යාවේ තියෙන වාසස්ථාන හානි කේතනය පාරිසරික පිරමීඩ කියන මේ අවුරුද්දේ ඉන්න වැඩි chance එකක් තියෙන මේ ටිකේ. බියෝම සම්බන්ධයෙන් කතා කරමු. ප්‍රධාන වශයෙන් අහන්නේ මේ නිවර්තන වැසි හා වියලි ඊට පස්සේ නිවර්තන මේක නම් 3-4ක්ම තියෙනවා. ඒ ටික ඔක්කොම බලාගන්න බියෝම ටික. ඒකින් රචනා ප්‍රශ්නය කරේ වර්ෂාපතන එහෙම පොඩ්ඩක් මතක තියාගන්න අමාරු. ඒක මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් මම ඉස්සරහට එක්සෑම් එකට කලින් දාන්නම් channel එකේ. හරි. සම්මුති ටිකයි සංරක්ෂණය. හරි. ඔය ටික දාගන්න. එහාට දෙයක් විතර දෙන්න. හරි. තව එකක් මතක වුණා. මේකේ මේ වැදගත් මේකක් තියෙනවා අම්ල වැසි ගැන. අම්ල වැසි ඒ දෙකම තුන O3 වියන හායනය. අම්ල වැසි ඕසෝන් වියන හායනය. ඔන්න ඔය ටික බලන්න. දාගන්න. හරි. කලින් පාඩම ලියාගත්තනේ. 8 වෙනි පාඩම පාරිසරික ජීව විද්‍යාව. ඉවරනේ. හරි. දැන් 9 වෙනි පාඩම. 9 වෙනි පාඩමේ ඒ කියන්නේ මොකද්ද? මයික්‍රෝබයොලොජි කියන්නේ සුද්ධ ජීව විද්‍යාව. 9 වෙනි පාඩමේ තර ලොකු එසේ ප්‍රශ්න වලට ලොකු බරක් නැහැ. සාමාන්‍ය කෙටිසටහන නැත්නම් එසේ ප්‍රශ්නික කොටසක් ඒ වගේ අහන්න පුළුවන්. 2019 මුකුත් අහලා නැහැ. 2020 කෘෂි කර්මාන්තයේදී සුද්ධ ජීවීන්ගේ යෙදීම. ඊළඟ 2021 ආහාර නරක වීම සඳහා සුද්ධ ජීවීන් කරන බලපෑම. මේ කියන්නේ ප්‍රෝටීන් ආහාරයක් කොහොමද නරක වෙන්නේ? ලිපිඩමය ආහාර කොහොමද නරක වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් ආහාරයක් කොහොමද නරක වෙන්නේ වගේ. 2022 සුද්ධ ජීවී රෝගෙන්න ප්‍රධාන වශයෙන් අපි එන්නත් වර්ග තුනක් කතා කරා. කලින් මොනවද මේ බයොලොජි යටතේ කතා කරනවා මේ එල් සිලබස් එක යටතේ ප්‍රධාන සුද්ධ ජීවී රෝගෙන්නත් තුනක් මොනවද? අඩපණ කරලා දෙන්නත්, අක්‍රිය කරලා දෙන්නත්, අනිත් එක උපේකකෙන්නත්. හරි 2023 ඉහළ තියෙනවා විනාකිරි නිෂ්පාදනය හා කිරි නිපදවීම සඳහා කිරි නිෂ්පාදනය සඳහා සුද්ධ ජීවීන් යොදා ගැනීම. හරි 2024 ඉහළ තියෙනවා ප්‍රියෝන ගැන. හරි 2025 මුලින්ම සුද්ධ ජීවීන්ගේ සාර්වත්‍රික ස්වභාවය. සාර්වත්‍ර ස්වභාවය. සාර්වත්‍ර කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා සාර්වත්‍ර ශක්ති වාහකය කියන්නේ කවුද? ATP. ඒ කියන්නේ මේ ලෝක ජීවත් වෙන හැම ජීවියෙක්ගේම ශක්ති වාහකය ලෙස ක්‍රියා කරන්නේ කවුද? ATP. ඒ වගේ තමයි සුද්ධ ජීවීන්ගේ සාර්වත්‍ර ස්වභාවය, සාර්වත්‍රික ස්වභාවය කියන්නේ මේ පෘථිවියේ හැමතැනම සුද්ධ ජීවීන් ඉන්නවා. මොහොඳ පොළොව යටත් ඉන්නවා, ගැඹුරු සීතල තැන්වලත් ඉන්නවා, මතු පිටත් ඉන්නවා, ලවණ වගුරු වලත් ඉන්නවා, ආන්තික පරිසර තත්ත්වවලත් ඉන්නවා.
අන්න ඒක තමයි කියන්නේ සාරවත්‍ර ස්වභාවය කියලා. හරි ඊළඟ බැක්ටීරියා මූලික හැඩ. ඊට පස්සේ මූලික හැඩ තුනක් තියෙනවානේ. අන්න ওই තුන ගැන බලන්න. ඊළඟ දිලීර වෛරස්, ඊළඟ සයනොබැක්ටීරියා. හරි ඔන්න ඔය ටික බලන්න. සයනොබැක්ටීරියා සුද්ධ මුල් ටික. ඊට පස්සේ බැක්ටීරියා භක්ෂකයෙකුගේ ජාරක චක්‍රය. වැඩි අවුලක් ගන්න එපා මම මගේ පොඩ්ඩක් උරවල් කියලා තියෙන්නේ. බැක්ටීරියා භක්ෂකයෙකුගේ ජාරක චක්‍රය. ඊළඟ සුද්ධජීවී රෝග පාලනය. මොනවද පාලනය? සුද්ධජීවී රෝග පාලනය සඳහා පාවිච්චි කරන්නේ ප්‍රතිපූතක හා පූතිනාශක කියලා කියන මේවට. ව්‍යවසාධක ව්‍යාසාධක. ඊළඟ ප්‍රතිජීවක. ඊළඟ එන්නත් නම් කලින් අහලා තියෙනවා. ප්‍රතිපූතක හා ව්‍යවසාධක කියන්නේ ප්‍රතිපූතක කියන්නේ දැන් අපි කොරෝනා කාලේ පාවිච්චි කරපු hand sanitizer අන්න ඒවා ප්‍රතිපූතක. එහෙම නැත්නම් පූතිනාශක. ඒවා කෙලින්ම අපේ ශරීරෙ මතු පිට දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ව්‍යවසාධක අපේ ශරීරෙ මතු පිටට දාන්න බෑ. අපි ඒවා පාවිච්චි කරන්නේ බිම පිරිසිදු කරන්න. ඒ වගේ වැඩවල තමයි ඒවා පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ ප්‍රතිජීවක මොනවද? ප්‍රතිජීවක අනිවාර්යෙන් ප්‍රතිජීවක යොදාගන්නේ බැක්ටීරියා වලට පමණයි. බැක්ටීරියා වලට පමණයි. අනේ ප්‍රතිජීවක ටිකක් තියෙනවා. පෙනිසිලින්, ඩැප්ටොමයිසින් අන්න ඒ වගේ ප්‍රතිජීවක ටික අහන්න පුළුවන්. ප්‍රතිජීවක කියන්නේ මොනවද කියලා අහලා ඒ ටික අහන්න පුළුවන්. ඊට පස්සේ කොලිෆෝම් බැක්ටීරියා ගැන අහන්න පුළුවන්. ඒකක් දාමුනේ. කොලිෆෝම් බැක්ටීරියා මොකටද දාගන්නේ? අර පාවිච්චි කරන ජලාශවල කොලිෆෝම් බැක්ටීරියා ඉන්නවනම් ඒ ජලාශය අපවිත්‍ර වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ එහෙම තමයි කොලිෆෝම් බැක්ටීරියා හොයාගන්නේ. කොලිෆෝම් බැක්ටීරියා වලින් ජලාශ අපවිත්‍ර වෙලා ඉන්නවද කියලා තියෙනවද කියලා බලා ගන්න. කොලිෆෝම් බැක්ටීරියා. ඊළඟ ව්‍යාධි ජනකයෙකුගේ ව්‍යාධි ජනකතාවය. ව්‍යාධි ජනකතාවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආක්‍රමණතාවය හා දූලක නිපදවීම. දූලක ජනකතාවය. ඔන්න ඔක අහන්න පුළුවන්. හරි. ඊළඟ කොලිෆෝම් බැක්ටීරියා ජනකතාවය. හරි. ඊළඟ මෙතනින් මම ලියන්නම් මේක. මේ ටික මගල මෙතනින් ලියමුනේ. ඊට මදි වෙනවා. ඊළඟ පාරිසරික කළමනාකරණය. පරිසර කළමනාකරණයේදී සුද්ධ ජීවීන්ගේ යෙදීම ප්‍රධාන වශයෙන් අපි ඒක ලියමු මෙහෙමද වරක් ක්‍රීම් ප්‍රචක්‍රීකරණය. පාරිසරික කළමනාකරණයේදී සුද්ධ ජීවීන්ගේ යෙදීම ඒකට ලියන්නේ
පාරිසරික කළමනාකරණයේදී සොඩු ජීවීන් යෙදීම් ප්‍රධාන වශයෙන් අපි යොදන්නේ ජෛව ප්‍රතිකර්මණය. ජෛව ප්‍රතිකර්මණය අය ඝන අපද්‍රව්‍ය පිරියම් කිරීම. හරි ඊළඟ ඝන අපද්‍රව්‍ය පිරියම් කිරීමට සුදු ජීන් යොදා ගන්න ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට ඝන අපද්‍රව්‍ය පිරියම් කිරීමට මෙතන භාවිත කරනවා. ඝන අපද්‍රව්‍ය පිරියම් කිරීම කරන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් අපිට වර්ග කිරීම හා ප්‍රතිචක්‍රීකරණය. ඊළඟ ඒ කියන්නේ වර්ග කරලා මේවා මෙහෙම දි รา පත් වෙන ඒවා දි รา පත් වෙන්නේ නැති ඒවා. ඊළඟ මේක වැදගත් සනීප ආරක්ෂක භූපිරවුම්. ඊළඟ ඒන්ද්‍රිය ද්‍රව්‍ය වියෝජනය එහෙම නැත්නම් හායනය. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් කොම්පෝස්ට් සෑදීම ඒවයි කතා කරන්න පුළුවන්. හරි ඊට පස්සේ කාබන් චක්‍රය හා නයිට්‍රජන් චක්‍රය. ඔන්න ඔය දෙකේ වැදගත් සුදු ජීවීන් යෙදීම්. ඒවා නම් මතක තියාගන්න ලේසි. මම කාබන් චක්‍රය නයිට්‍රජන් චක්‍රය මතක තියාගන්න විදිය channel එකේ දාන්න එක්සෑම් එකට කලින්. හරි. කාබන් චක්‍රය හා නයිට්‍රජන් චක්‍රය. ඊළඟ ආහාර ඊට කලින් පානීය ජල පිරිපහදුව පානීය ජලය පිරියම් කිරීම. මේ වචන පැටලි පිරියම් කිරීම ඊට පස්සේ නාගරික ජල පිරිපහදුව. නාගරික ජලය පිරිසිදු කිරීම. නාගරික අප ජලය පිරිසිදු කිරීමත් හරි. ඊට පස්සේ ආහාර නරක වීම නිසා මානව සෞඛ්‍යයට බලපෑම. දැන් මේක මේ ගොඩක් ලොකු පරාසයක ව්‍යාප්ත වෙන මේ පාඩමක්. ඊටම සංක්ෂිප්ත කරලා තමයි ඔය දීලා තියෙන්නේ. මේ ටික තමයි විශේෂිත වැඩිම ඉඩක් තියෙන්නේ. මේ ටික බලලා හොඳට පාඩම් කරගන්න. යුනිට් 9 ඒ කියන්නේ සුද්ධ ජීව විද්‍යාව ටික දාන්න. හරි අපිට මේකට තව විස්තර කරනවා නම් පානීය ජලය පිරියම් කිරීම ප්‍රධාන වශයෙන් මොකද්ද? කොටස් තුනක් තියෙන නාගරික ජල පිරියම් කිරීම ප්‍රාථමික පිරියමයි ද්විතීයික පිරියමයි. හරි පානීය ජල පිරිසිදු කිරීම. හරි පානීය ජලය පිරියම් කිරීම නාගරික ජලය පිරිසිදු කිරීම. හරිනේ. මේක මේ කියන්න බැරිනේ. පානීය ජලය පිරියම් කිරීම ප්‍රධාන වශයෙන් අවසාදනය හා කැටි ගැසීම පළවෙනි පියවර, දෙවෙනි පියවර පෙරීම, තුන්වෙනි පියවර විස බීජ නාශනය. මේ සඳහා බොහෝ විට දියුණු රටවල් නම් ඕසෝන් පාවිච්චි කරනවා. අපේ රටක වගේ පාවිච්චි කරන්නේ ක්ලෝරින්. එතන විස බීජ ඒ කියන්නේ විස බීජ නාශනය කරනවා. හරි. හරි. හරිද මයික්‍රෝ ටික? සාරත්ව ස්වභාවයෙන් බැක්ටීරියා මූලික හැටි දිලීර වෛරස් සයනොබැක්ටීරියා. හරි. තව එක්කෙනෙක් නෑනේ. කවුද? ඒක අමතක වෙලා. මොලිකියුටයන්. ප්‍රධාන වශයෙන්
මොකද්ද? කොටස් දෙකයි. සයිටෝප්ලාස්මාවන්, ෆයිටෝප්ලාස්මාවන් හා සයිටෝප්ලාස්මාවන්. මේක මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. සයිටෝ කියන්නේ මොකද්ද? සතුන්. සයිටෝප්ලාස්මාවන් හානි කරන්නේ සතුන්ට. ෆයිටෝප්ලාස්මාවන් හානි කරන්නේ ශාක වලට. හරිනේ? අන්න මතක තියාගන්න. හරි ඔටි දාන්න. හරි 9 වෙනි පාඩම මයික්‍රෝ ටික හරිනේ. හරි. දැන් 10 වෙනි පාඩම කියන්නේ අවසාන පාඩම. සතුටුනේ. හරි. අවසාන පාඩම මොනවද? ව්‍යවහාරික ජීව විද්‍යාව. මේක න ලොකු අර බරක් වෙන්නේ නැහැ මේ එසේ ප්‍රශ්නවල. මේක හැබැයි මේ අහනවා කෙටි ප්‍රශ්නයක කෙටි සටහන් ලියන කොටසක් හරි නැත්නම් ප්‍රශ්නයක කොටසක් විදිහට අහන්න පුළුවන්. හරි. 2019 නම් මුකුත් ව්‍යවහාරික ජීව විද්‍යාවෙන් අහලා නැහැ ප්‍රශ්නයක්. 2020 අහලා තියෙනවා ඩෙන්ගු වාහකයාගේ ජෛව විද්‍යාත්මක පාලනය. ඊළඟ 2021 වගා කළ හැකි මත්ස්‍ය විශේෂයක ලක්ෂණ. ඊළඟ 2022 මුකුත් අහලා නැහැ. ඊළඟ 2023 බරවා පාලනය ගැන අහලා තියෙනවා. ඊළඟ 2024 මූලික සෛලවල භාවිත. හරිනේ. දැන් බලමු 2025. 2025 ප්‍රධාන වශයෙන් අර මුලින්ම තියෙන අර ටික නම් වගා කළ හැකි මත්ස්‍ය විශේෂක ලක්ෂණ නම් ඒ ටික නම් අහලා තියෙන නිසා අහන්න වැඩි ඉඩක් නැහැ. එහෙනම් මුලින්ම ආරක්ෂිත භෝග වගාව. ඊළඟ පටක රෝපණය එහි වැදගත්කම. හරිද? පටක රෝපණය හා වැදගත්කම, එහි වැදගත්කම. ආහාර පරිරක්ෂණය. මේ යටතේ ප්‍රධාන වශයෙන් ගොඩක් තියෙන ආහාර පරීක්ෂණ ක්‍රම. හැබැයි යටතේ විකිරණයෙන් ආහාර පරීක්ෂණ කෙටි සටහනක් ඉන්න පුළුවන්. මේක මොකද මේ නවීන තාක්ෂණික ක්‍රමයක්. විකිරණය දාන ඇල්ෆා කිරණ, ගැමා කිරණ, ඒ වගේ නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඒවා යොදාගෙන ආහාර පරීක්ෂණය කරනවා. ආහාරයේ සිටින සුද්ධ ජීවීන් විනාශ කරනවා. එන්නේ මේ ආහාර පරීක්ෂණයකට තමයි කියන්නේ විකිරණයෙන් ආහාර පරීක්ෂණය. ඊළඟ පසු අස්වනු හානිය. මේකත් අහන්න වැඩි ඉඩක් තියෙනවා. ඊළඟ පසු අස්වනු හානිය. ඊළඟ මූලික සෛල එවැනි තියෙන පරිණත මූලික සෛල, කලල මූලික සෛල කියන පරිණත මූලික සෛල වල භාවිත හපු නිසා වැඩි ඉඩක් නැහැ එන්න. ඊළඟ පසු අස්වනු හානිය. අයේ නැනෝ තාක්ෂණي. නැනෝ තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා නම් අහන්න ගන්න. වෛද්‍ය විද්‍යාත්මක යෙදීම. වෛද්‍ය ශාස්ත්‍රයේදී. ඒක නම් අනිවාර්යෙන් අහන්න පුළුවන්. මොකද ගොඩක් වැදගත් යෙදීම් තියෙනවා නැනෝ තාක්ෂණයේ හින්දා වෛද්‍ය විද්‍යාවේ. හරි. ඔය ටික තමයි 2025 එන්න වැඩි chance එකක් තියෙන්නේ. හරි. ඔයාලා ඔය ටික දාගන්න. එතකම මම වැදගත් කරුණු ටිකක් කියන්නම්. එසේ ප්‍රශ්න ගැන. එසේ ප්‍රශ්න ලියද්දී අනිවාර්යෙන් ඡේද විදියට ලියන්න ඕන. පොයින්ට් විදියට ලියන්න එපා. ආයේ වගු ගහලා ලියන්න එපා. ව්‍යුහයක් ඇහුවොත් අනිවාර්යෙන් රූප සටහන් අනිවාර්යෙන් අහන්න ඕන. මේ අඳින්න ඕන. රූප සටහන් අනිවාර්යෙන් අඳින්න ඕන. නොයිටි දැසේ ප්‍රශ්න ලියද්දී මුලින්ම මේ එසේ ප්‍රශ්න ලියද්දී ඔයාලට එසේ ප්‍රශ්න සම්පූර්ණයෙන් පුළුවන් නම් අන්න එසේ ප්‍රශ්නේ මුලින් ලියන්න. ඒ කියන්නේ මුලින්ම ලියන්න ඕන තමන්ට වැඩිපුරම කැමති වැඩිපුරම ආස කියන ගොඩක්ම ඔක්කොම කරුණු මතක එසේ ප්‍රශ්න. ඊට පස්සේ එහෙම ලියන් අවසානට ඉතුරු කරගන්න තමන්ට අර මොකරි කොටසක කරුණු මදිකමක් තියෙන. දැන් A කොටස B කොටස කියලා හිතනකො හිතන්නකො ඔයාලට A කොටස පුළුවන්. B කොටස B කොටසත් භාගයක් පුළුවන්. 50ක් පුළුවන්. අන්න මේ ප්‍රශ්නේ අන්තිමට කරන්න. එතකොට මේ A කොටස ලියලා B කොටසේ භාගය ලියුවොත් කමන්න. ඉතුරු කොටසට වෙලාව නැති වුණොත් කමන්න. ඒක දන්නේ නැති කොටසනේ. හැබැයි
දන්න ප්‍රශ්නයක් අන්තිමට ඉතුරු කරගෙන ඒකට වෙලාව නැති වුණොත් ලකුණු 7.5ක්ම අපරාධයි. ඒ නිසා එහෙම කරන්න එක්සෑම් එකට කලින් කෙටි ප්‍රශ්න සහ අර මං කිව්වේ වැදගත් කරුණු ටික මම දාන්නම් මතක තියාගන්න ක්‍රම. හරි හැමෝටම good luck.